1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනතෙන් තමයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පිහිටෙව්වේ. අන්තිම වරට මේ පනත සංශෝධනයක් එකතු කරලා තියෙන්නේ 1992 දී. අවුරුදු 34කට පස්සේ තමයි මේ ජල සම්පාදන මණ්ඩල පනත සංශෝධනය කරන්න අපි තීරණය කළා. 2026 අගෝස්තු 6 වෙනිදා පාර්ලිමේන්තුවේ දෙවනි වාරය කියවලා මේ පනත සංශෝධන අපි එකතු කරේ. අපේ අරමුණ උනේ මූලික සේවා සපයන ආයතන භූමිකාවක ඉඳලා ක්‍රමවත් කාර්යක්ෂම සහ තිරසර ජල සම්පාදනයක් සිදු කරන ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් බවට පරිවර්තනය වෙන්න අවශ්‍ය නෛතික පදනම හදාගන්න එක. අපි දන්නවා මේ වෙනකොට ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් කාර්යය දෙකක් කරනවා. ඒක තමයි පානීය ජල සම්පාදන කටයුතු. අනිත් එක තමයි අපජල කළමනාකරණ කටයුතු. ඉතින් මේ ශේෂ්ත්‍ර දෙකේම අපේ රටේ ප්‍රමුඛතම ආයතනය බවට ජල සම්පාදන මණ්ඩලය පත් වෙලා තියෙනවා. මේ වෙනකොට රට පුරා පවුල් ලක්ෂ 34කට ජල සම්බන්ධතා ලබා දීලා තියෙනවා. ඒ වගේම පරිශ්‍ර 31000ක අපජල එකතු කරමින් ඒ පිරිපහදු කරන කටයුතු කරනවා ජල සම්පාදන මණ්ඩලය. ඉතින් දැන් මේ වෙනකොට ජල සම්පාදන මණ්ඩලය සතුව මේ ශේෂ්ත්‍ර දෙකේම විශේෂඥ තාක්ෂණය තිබෙන්නේ ඔවුන් ළඟ, අත්දැකීම් තිබෙන්නේ ඔවුන් ළඟ. ඒ නිසා මේ අත්පත් කරගෙන තිබෙන දැනුම, අත්දැකීම සහ තාක්ෂණික ඥානය අපේ රටේ ජල සම්පාදන කටයුතු කරන අනෙකුත් ආයතන වෙත දෙන්න ඕනේ. ඒ වගේම තමයි අපජල කළමනාකරණය සිදු කරන අනිකුත් ආයතන වෙත ලබා දෙන්න ඕනේ. මේ සඳහා ක්‍රමවත් නෛතික පදනමක් නැහැ. ඒ නිසා මේ පනත සංශෝධනය තුලින් අපි බලාපොරොත්තු වෙනවා ජල සම්පාදන කටයුතු වලදී අපජල කළමනාකරණයේදී අවශ්‍ය වෙන තාක්ෂණය, උපදේශනය අනිකුත් ආයතන සඳහා ලබා දීම සඳහා වෙච්ච ඉඩ විවර කරගන්න මේ පනත හරහා ඒ හරහා පරිපාලිත සංවිධාන පිහිටවමින් එමෙතන උපාය මාර්ග ව්‍යාපාර ඒකක පිහිටවමින් මේ තාක්ෂණය අපිට අනෙකුත් ආයතන විශේෂම අපි දන්න ජල සම්පාදන කටයුතු සම්බන්ධ වෙලා ඉන්න පළාත් පාලන ආයතන, ඒ වගේම ප්‍රජාජල සැපයුම් දෙපාර්තමේන්තුව සහ සමහර විට කර්මාන්ත පුරවලදී වෙනත් ආයතන මගින් ජල සම්පාදන කටයුතු කරනවා. මේ ආයතන වලට අවශ්‍ය මේ ජාතික ජල සම්පාදන මණ්ඩලය අත්පත් කරගෙන තිබෙන විශේෂඥභාවය සහ තාක්ෂණික ඥානය ඔවුන්ට ලබා දීලා උසස් තාක්ෂණික උසස් ජල සම්පාදන කටයුතු කිරීම සඳහා වෙච්ච ඥානය බෙදා ගැනීමට මෙහි අපි සංශෝධන බලාපොරොත්තු වෙනවා. ඊළඟ තමයි විශේෂයෙන්ම මේ අපේ රටේ නාගරිකකරණය දැන් වැඩි වෙමින් තිබෙනවා. නගර ආශ්‍රිතව ජීවත් වීම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපජල කළමනාකරණය සම්බන්ධයෙන් අපි වැඩියෙන් හිතන්න ඕන වෙලා තියෙනවා. විශේෂයෙන්ම පළාත් පාලන අමාත්‍යාංශය වගේම පළාත් පාලන ආයතන අපජල කළමනාකරණ පද්ධති සඳහා ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් ගණනාවකට අපජල පද්ධති ඉදිකිරීම සඳහා මුදල් වෙන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නමුත් මේ ශේෂ්ත්‍රය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම, මඟ පෙන්වීම, උපදේශනය එහි හැකියාව තියෙන ජාතික ජල සම්පාදන මණ්ඩලයට මේ ශේෂ්ත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා මේ තාක්ෂණික ඥානය කොහොමද ලබා දෙන්නේ කියන එක ගැටලුවක් කියලා තිනවා. ඒ සඳහා නෛතික ප්‍රවේශය මේ අපි ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ අපජල කළමනාකරණය සම්බන්ධයෙන් පෞද්ගලික ආයතන, මහල් නිවාස වෙන්න පුළුවන්, පෞද්ගලික ඉදි කරපු, එහෙම නැත්නම් ව්‍යාපාරික ආයතන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හෝටල් සංකීර්ණ වෙන්න පුළුවන්. මේ අපජල කළමනාකරණයට ඇතුළු වෙලා තිනවා, මේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. නමුත් මේ සඳහා ජාතික වශයෙන් නිර්ණායක නැහැ. ඒ නිසා අපජලය මුදා හැරීම සම්බන්ධයෙන්, අපජලය හා මේ මලාපවහන පද්ධති ගොඩනැගීම සම්බන්ධයෙන්, ඒ සම්බන්ධයෙන් මේ ශේෂ්ත්‍ර පාවිච්චි කරන උපකරණ සම්බන්ධයෙන් මේ හැම එකක් සම්බන්ධයෙන්ම නිර්ණායක පැනවීමට අවශ්‍යයි. මේ ශේෂ්ත්‍ර විධිමත් කිරීමට නිර්ණායක පනවන්න ඕනේ. ඒ නිර්ණායක පැනවීමට අදාළ නෛතික ප්‍රවේශය සහ ඉඩ අපි මේ පනත සංශෝධනය හරහා ලබා ගත්තා. ඒ වගේම තමයි ජාතික ජල සම්පාදන මණ්ඩලය මේ වෙනකොට බිල්පත් නිකුත් කරන්නේ ඉලෙක්ට්‍රොනික බිල්පත්. මේ ඉලෙක්ට්‍රොනික බිල්පත් සඳහා තාම නීතිමය වළංගුභාවයක් නැහැ. ඒ නිසා මේ පනත සංශෝධනය හරහා බලාපොරොත්තු වෙනවා ඉලෙක්ට්‍රොනික බිල්පත් සඳහා නීතිමය වළංගුභාවය ලබා ගන්න. ඒ වගේම තමයි සේවකයන්ට රක්ෂණාවරණ සැපයීම සඳහා මේ ජල සම්පාදන මණ්ඩල පනතේ ඉඩ තිබුණේ ඒ සංශෝධන අපි ගෙනල්ලා තියෙනවා. මේ විදිහට සංශෝධන ප්‍රධාන වශයෙන් සංශෝධන 19ක් කරා අපි කටයුතු රාශියක් සඳහා නීතිමය ඉඩකඩ අපි විවර කරගත්තා මේ පනත සංශෝධනය කිරීම තුලින්. ඒ වගේම අපි දන්නවා ජාතික ජල සම්පාදන මණ්ඩලයට ප්‍රවේශ වෙන්න පුළුවන් නිවසක හෝ පරිසරයක තියෙන ජල මීටරය දක්වා පමණයි. එතනින් එහාට ජල කාන්දුවක් සිද්ධ වෙනවද? හොඳම නිවැරදි තාක්ෂණයෙන් මේ ජලය පරිභෝජනය කිරීම සඳහා වෙච්ච යටිතල පහසුකම් උන් හදාගෙන ඉන්නවද කියන එක නිරීක්ෂණය කරන්න ජල සම්පාදන මණ්ඩලයේ තාක්ෂණ නිලධාරීන්ට හැකියාව නැහැ. ඒ නිසා අපි මේ පනත හරහා ඉඩ වෙන් කරගෙන තිනවා ජල මීටරෙන් එහාටත් ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය නෛතික අයිතිය අපි ලබාගෙන තිබෙනවා. ඒක මම හිතනවා ජල සම්පාදන ශාස්ත්‍රයේ විධිමත් කිරීමට සැලකිය යුතු දායකත්වයක් දක්වයි කියලා. මේ වගේ කරුණු විශාල සංඛ්‍යාවක් පාදක කරගෙන තමයි අපි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩල පනත සංශෝධනය කරේ. ඒ සඳහා කතානායකතුමා අනුමැතිය ලබා දී තිබෙනවා. දැනට මේ සංශෝධන බලාත්මක වෙලා තිනවා. බලාපොරොත්තු වෙන මේ ශාස්ත්‍ර දෙකම ජල සම්පාදන සහ අපජල කළමනාකරණ ශාස්ත්‍ර දෙක විධිමත් කිරීම සඳහා මේ
නෛතික ඉඩකඩ පාවිච්චි කරන්න.